ඔයාලා ඔක්කොම එකතු වෙන්න ඕන. දැන් මෙතෙන් නාමල් විතරයි ආවේ අනිත් ඒගොල්ලොත් එකතු වෙලා. මමත් එන්නම්. මේ රට බේර ගන්න ලැහැත් කියලා මේ දරුවෝට විනාද. දේශපාලන නෙවෙයි රට බේර ගන්න ලැහැත් කියලා. දැන් ඔය අද කියන ආප්ප කඩේ දැන් ඒ කට්ටිය ඇත්තටම මම කියන්නේ අනේ මන් දන්නේ මොන පුදුමාකාර වසංගතයක් නේ. දැන් ඔය මේ කට්ටිය කිව්වා කවුද ලාල්කාන්ත කිව්වා පියවරු පෙරහැරක් එන්න ඕන කියලා ගාල්ලේ ඉඳලා. හැබැයි ඡන්දෙ දුන්නා. ඒවට කැමති කට්ටියනේ දීලා තියෙන්නේ. පියවරු පෙරහැර කාන්තාවන් අඩනිරුවකේ මානසික මට්ටමක් ඒක. ඒක පුදුම මේ මානසික මට්ටමක්. ඊට පස්සේ ගමේ මොකද්ද අධිකරණ බලය ගමට දෙන්න ඕන කිව්වා. හරිද? ඔව් එතකොට තව දැන් මේ මම කිව්වා මේ නිරාගමිකයි මේ ඔය සමලිංගික කතන්දරේ එනවා කියලා. දැන් ඕක පහුගිය ආණ්ඩුවලත් ඔය ගල් බාස්ලයි ආප බාස්ලයි ඕන තරම් හිටිය ආපි ඔක්කොම හිටියන්නේ. හරිද? එතකොට ඒ ආප්ප කාගෙන තනියෙන් පෞද්ගලික කරගත්තා. මේක ඉස්කෝලේ ළමයින්ට මේක බාල අපචාරයක්. 6 වසර කියන්නේ බාල අපචාරයක්. එතකොට විවාහ වෙන්න තියෙන කීයද අපේ රටේ? 18ට. 18 කැමැත්තක් තිබ්බත් අකමැත්තක් තිබ්බත් 18 රුඩින් තිබ්බොත් බෑනේ. ඒක නීතියෙන් විරුද්ධයි. එතකොට මේ අය පියවරු පෙරහැරවල් එනවා. ඊට පස්සේ තව බිමල් රත්නායක කියන මිනිසයා කියනවා රුපියල් 5000කුණුයි කොන්ඩොම් එකක් දෙන්න ඕනලු ඉස්කෝල ළමයිට. එතකොට මේ 6 වසරේ ඉඳලා තමයි දැන් මේ ඒක මම හිටියේ විහිළුවට කියනවා කියලා. බලනකොට අද සත්‍යයක් කියලා හරණිගේ කතන්දරෙත් එක්ක. ඊට පස්සේ එයාගේ නෝනා කියනවා මේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනලු. කරලා දැන් මම නිබන් දැක්කා මොකද කරලා දෙක නේද? ඔව්. ප්‍රශ්නයක් නැහැ ඉතින් කරන්න කියලා. ඊට පස්සේ තව මොකද්ද තව කාන්තා කටයුතු ඇමතිනියක් ඉන්නවා. එයාට දරුවෝ ඉන්නවද මම දන්නේ නැහැ. කවුරු පෝල් රාජ්‍ය කවුද කියලා ඉන්නවද ගෑනු ළමයිද පිරිමි ළමයිද මම දන්නේ නැහැ. ඒක එයාලට ඒ දරුවෝ ඉන්නවද දන්නේ. අනිත් එක මේ කාටවත් දරුවෝ නෑනේ. දරුවෝ දකින්නේ මරුවෝ වගේ මෙමු. ආණ්ඩුව දරුවෝ දකින්නේ මරුවෝ වගේ. හරිද? මේ මිනිස් දරුවෝ ඉගෙන ගනී වුණොත් මේ ක්‍රියාකාරක මේ හර්නිට ඕනෑකම තියෙන්නේ මේ ආප්ප කඩේ නීතිගත කරලා රටේ ළමා පරපුර විනාශ කරන්න. මං අහනවා මගේ මේ රටේ අම්මලා කැමතිද ඇති දැරි කරපු ඒ දැරිවිය දුව තවත් දුවත් එක්ක තවත් දුවක් කෙනෙක් එක්ක යහංගත කරන්නද මේ අම්මලා තාත්තලා සැරසෙන්නේ? අපි කියන්නේ ඒකනේ දැන් මෙයා හරිනේ කියන්නේ. එතකොට පිරිමි දරුවෙකින් තවත් පිරිමි දරුවෙක් එක්ක යහංගත කරන්න තමයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. මේක බාලාපචාර වලට අයිති වෙනවා. මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති ඇතුළු 160 මාත්‍රණ උඩ ගන්න ඕනේ. මේක අනපනත් හදන නීති රීති හදන තැන පාර්ලිමේන්තුව. එතකොට කොන්ඩොම් දෙන්න ඕන, 5000ක් දෙන්න ඕන, ගණිකා වෘත්තිය ගේන්න ඕන. මේ ඊට පස්සේ දැන් මේ දරුවෝ මොනවද දන්නේ මේ 6 පන්ති දරුවෝ කියන්නේ? මේ දරුවන්ට මේ කොහෙදෝ රටක වෙබ්සයිට් එකක් දැම්මහම කොහොමද දන්නේ? මේ දරුවෝ ඕක හොයාගන්න බල දන්නවද? ඉතින් මේක දැන් මේ වෙනකොට දැන් මට ආරංචි අර කොළ ගලවලා පොත් බෙදලා. අනේ වැඩක් නැහැ කියලා ඒව නැහැ කෝටි ගාණක් වේදම් කරලා. එතකොට මගේ රටේ මිනිස්සු දෙයියනේ ඡන්දේ දීලා මේවා කරලා මේ දරුවෝ බාලාපචාර වලට ලක් කරන්නද මේ ආණ්ඩුව පත් කරගත්තේ. ජනාධිපති දැන් අද ත්‍රිනිකායක මහානායක මහින්පාණන් වහන්සේලා මුණ ගැහෙනවා. මහානායක හඳුරුවට්ටිය කියන්නේ නැති. එතකොට එදා මගුල් මඩුවට ගිහිල්ලා කිව්වා මහානායක හඳුරන් වහන්සේලා කිව්වා මේ වැඩේ කරන්න එපා. එදා මගුල් මඩුවේ අපේ ආනන්ද හඳුරන්ගේ මේ අනුනායක උත්සවයේදී දලදා හඳුරෝ ඉස්සරහ තියනකො එහෙම වෙන්නේ නැහැ කියලා. ඒකමයි වෙලා තියෙන්නේ. ජනාධිපතිද අගමැතිද දැන් ඔය මේ 169ම 169ද 60යි ජනාධිපතිත් එක්ක 60යි මේ 160ම මගේ රටේ ඔබේ පුංචි දරුවා 6 වසරෙන් ළමා අපචාර වලට නැත්තම් අපචාරයට ලක්කරන්න මේ හරණී ඇතුළු කණ්ඩායම මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ හින්දා පක්ෂ ભેද නැහැ, ಜಾති ભેද නැහැ, පාට නැහැ. එක්කහුව වෙලා මෙවුන් ඔක්කොම එලවන්න ඕන. මෙවුන් වෙන එකක් ගෙනාවත් ඔය පක්ෂේ එවුන්ගේ දානවල තියෙන ඔය පජාති ගතිය. ඔය මේ රටේ දරුවෝ විනාශ කරන්න මුන් ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ මුන් ඇවිල්ලා තියෙන දරුවෝ විනාශ කරන්න. තවත් මේ රටේ කාන්තාවෝ අම්මලා ඇයි නිහඬ? ඇයි තාත්තලා නිහඬ? ඇයි අනිකුත් ආගමික උතුමන් වහන්සේලා නිහඬ? මේක අපේ රට මේක ක්‍රියාත්මක වුණොත් ළමයි උපදින්නේ නැහැ, ළමයි නැහැ.
නිරාගමික රාජ්‍යයකට මුන් අරන් දින්නේ 50% 48 කරනවා මුන් පොරොන්දු වෙලා තියෙනවා. වත්තලේ ඉඳලා පුත්තලමට දුන්නා කතෝලික ජනතාව ඔක්කොම ඡන්දෙ. ඊට පස්සේ මුස්ලිම් ජනතාව ඔක්කොම දුන්නා. දෙමළ ජනතාව ඔක්කොම දුන්නා. හැබැයි ඒ මිනිස්සු රැවට්ටුවා. රවට්ටලා දැන් මේ අය අනිත් ඔය 48න් පස්සේ හිටපු ඔක්කොම කියපු දේ ඇහුවානේ. කියපු දේ ඇහුවා. මහානායක මාහිමිපාණන් වහන්සේලා කියපු දේ ඇහුවා. අද මෙවුන්ට ලියුම් පිට ලියුම් ගැහුවා. ගිනි තියාගත්තත් මේ රට 71 බැරි වුණා විනාශ කරන්න 89 බැරි වුණා. අන්න බලය ලබා දීලා තියෙනවා. ලබා දීලා මෙන්න රට විනාශ කරන්න මේ වගේ අපචාරවලට ලක් කරොත් ඒ දරුවෝ සමලිංගික. දැරිවියෝ සමලිංගික. එතකොට උප්පත්තියක් නැහැ, ආගමක් නැහැ, දහමක් නැහැ. අර සොම්බිලන්තය සුම්බි දේශයක් කරනවා. ඊට පස්සේ ඔය මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාජ රෝග කියන ඒවා ඒ තරමට මේ රටේ තියෙනවා. රටට කිසිම මේ සංවර්ධන සාධනීය කටයුත්තක් මේ අයට කරන්න උවමනාවක් නැහැ. ඔක්කොම ආතල් එකේ ඉඳ වෙලා තියෙන්නේ. එතකොට ආතල් එක බලා මේ අය ආණ්ඩුව ගෙනියනවා. ඉතින් මේ රටේ ජනතාවට අපි කිව්වා මුලින්ම මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙන්න මේ බලය නැති කාලේ මෙහෙමනම් බලය ආවට පස්සේ මේක කරනවාමයි කියලා කිව්වා. හරිද? මේ සිංහල බෞද්ධ කියන එක පුදුමාකාර ඇලජික් එකක් තියෙන්නේ. චාරිත්‍ර වාරිත්‍ර වත් පිළිවෙත් පුදසිරිත් කියනවා. මේවා කොහොමකක්වත් නැහැ. ඉතින් මේව කණවැන්දුන් ආණ්ඩු මෙවුවා. මිනිස්සු නැති, ගෑනු නැති මිනිස්සු, දරුවෝ නැති අම්මලා, දරුවෝ නැති තාත්තලා මේ කටවහගෙන ඉන්න ඕනේ. නමුත් මේක උඹලා ඕන දෙයක් මගුලක් කරගන්නilla මේ ළමයි ටිකයි මේ අපහරණය කරන්නේ. මේක එක්සත් ජාතික සංවිධානයට යන්න ඕනේ. එක්සත් ජාතික සංවිධානයට යන්න ඕනේ. ගිහිල්ලා දාන්න ජාත්‍යන්තර නඩු එකතු වෙන්න. රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂේ පුතාද සජිත් ප්‍රේමදාසගේ පුතාද කියලා මෙතෙන්ට වැඩක් නැහැ. අනුර කුමාර අපිට වැඩකුත් නැහැ. අනුර කුමාර මිනිස්සු විශ්වාස කළානේ අනුරට දුන්නේ. මේක දෙන්න කරන්නේ අනිත් පැත්තට. මහානායක හඳුරු ගාවට ගිහිල්ලා ඔක්කොම ආශිර්වාද කරලා පුදාන් බලයක් නැහැ. බුද්ධ ශාසනයට ඇමතියෙකුත් නැහැනේ. ඒ හින්දා මේකට අයිතියක් නැහැ. අර ඔක්කොම ගිහිල්ලා මේ රවට්ටන්න යන්නේ. මම කිව්වේ හක්කේ බුදුරැස් බොක්කේ ධර්මයක් තියෙනවා. ඒ හින්දා මේ දඩයක්කාරයෝ ත්‍රස්තවාදීෝ මේ රට පාලනය කරන්න බෑ. දැන් අවියෙන් නෙවෙයි, පොතෙන් පතෙන්, බෝම්බෙන් නෙවෙයි, අයිඩෙන්ටි කාඩ් එකෙන් නෙවෙයි. අර 89 කරපු ඒ ක්‍රියාකාරකම් නෙවෙයි. දැන් රටේ අලබතල ටික ඔක්කොම ඡන්දේ දීලා තියෙනවානේ. අපි කිව්වනේ මේ වැඩේ වෙයි කියලා. තව ඔය එකයි. අනිත් 2013ට මොකද වෙන්නේ? ඇයි පිටරට වෙබ්සයිට් එකක් දාන්න. දැන් කියනවා මේ ලේකම් මම කවුද කළුවැවේ නාලක මාමා. කළු බණ්ඩගේ කළුගොනා. කළු මාමා කවුද නාලක කළුවැව නාලක. කළුවැවේ නාලක. ආමුදුගේ නමක් තියෙන සමහර මහල්ලයිට දන්නේ නැහැ. පස්සේ නාලක කළුවැව කියලා දාලා දිනවා. ඒකම මහල්ලයිට කියන මේක අයිඩි වෙඩි දැනගන්න ඉපේ. දැන් ගිහිල්ලා CID එකට පැමිණිලා. අයියෝ රට විනාශ වෙනවනේ. ආසල් කෝටිය කියන්නේ මම ඒකයි. හැබැයි අවසානයේ ඔය අගමැතිවත් ඔය එකෙක්වත් වග කියන්නේ නැහැ. ඉන්න මේකේ ලේකන්ලා ටික තමයි අහුවෙන්නේ. දැන් එක්කෙනෙක් తాවකාලික අස්වෙන්නේ කොහොමද? කවුද අගමැති කොහොමද తాවකාලික අස්වෙන්නේ? తాවකාලික නේ සදාටම උඹලා අයින් වෙලා කරලා දාන්න ඕනේ. දැන් මේක වගේ විනාශයක් කරනකොට තව මේ ගෙවිලාගේ තව දවස් 365ක් තියෙනවා. ඔය දවස් 365 මොකද කරන්නේ? මේකම මේ විනාශනේ කරන්නේ. මේ විනාශමයි කරන්නේ. දැන් නැහැමින් ගිහිලා කියනෝනේ අපේ මල්වත්තේ මහානායකරු ගාවට ගිහිල්ලා එදා මුලින්ම කියනවා ගම් වතුර විතුවට වැඩි ආදායමක් ලැබුණලු. දෙයිනේ අර මිනිස්සු අතපය ඔක්කොම මේවා මේ ඇතුලේ පස්කොඩවල ඇතුලේ තාමත් නැහැ. ඉතින් මහා ජනාධිපතිතුමා කියනවා ගිහිල්ලා මහානායකරුන්ට විතුවට වැඩි හොඳ ආදායමක් හම්බුණාලු. හරියට මේ වෙන්දේසියක් කිරුවා වගේ. වෙන්දේසි කරා වගේ රට. ගම් වතුර ලිකාව මිනිස්සුන්ට දීලත් නෑ මොන කතාවද? අපි කිව්වනේ වෙන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුවේ දෙඩුවට වෙන්නේ නැහැ. ඒ හින්දා පක්ෂයක් නැහැ, පාටක් නැහැ, ජාතියක් නැහැ, ගමක් මේ රටේ දරුවෝ ටික රැක් ගන්න ඕනේ. උන් හොඳ නැහැ කියලා. යාමේ දැන් ඒ උන්ට වැඩිය මුන් අන්තයි. කරන්නේ මහානෙක. වෙනදා යල මහ කරනවා දැන් මුන් යලෙක් කරනවා. ඊට පස්සේ 365 තානවා දැන්. හාලා වපුරනවා හැමතැනම. වපුර ගනින්න කාපලා බීපලා උඹලගේ පාඩුවේ. රටේ දරුවෝ අපහරණයට ලක් කරන්න, අපචාරයට ලක් කරන්න එපා. මේ රටේ මිනිස්සු නැගිටින්න. මෙවුන් අනපානත් කරලා ළමයි ටික දූෂණය කරන්න යන්නේ. කුඩා දරුවෝ ටික. එහෙනම් මේ රටේ අනාගතේ ඒක විනාශ කරන්න මගේ රටේ සියලු ජාතීන් වල සියලු ආගම් වල අම්මලා තාත්තලා කැමතිද? කැමති නම් අපි නිහඬ එන්නම්. අවුරුදු 10ක් යනකොට 5ක් යනකොට මේ රට සොම්බිලන්තයක්
සමාජ රෝග හේතු වලින් පිළිචි රටක්. ඔබට දරුවෝ නැති වෙයි, දරුවියෝ නැති වෙයි. ඔන්න ජාතියක් ඉවරයි, ආගමක් ඉවරයි, නිරාගමිකයෝ කියලා කොටසක් මේ රටේ බීවි. ඒ හින්දා ඒක අපි මුලිනුත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. රටේ මිනිස්සු සහ දේශපාලන පක්ෂ ඔක්කොම එකතු වෙන්න ඕනේ. මේකට ආදරේ වුන් උඹලා ඔක්කොම එකතු වෙන්න ඕනේ. උඹලා ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුව දැන් හරියන්නේ නැහැ. දැන් අවුරුද්දයි ගියේ. දැන් කොහොම පළවෙනි එක ගෙනාවා. ඔයා එක එක ජාතින ගෙනාවේ. බුද්ධ සාධන මාත්‍යාවක් නැති කර ඇමති කෙනෙක් නැති කර ඊට පස්සේ දැන් ලියුමක් ගහලා තියෙන මහානායකයන් ලියුම ඕනේ නෑලු. මහානායකයන් ලියුම ඕනේ නෑලු. දැන් ඕන කෙනෙකුට ඕන එකෙකුට ගිහිල්ලා වීසා ගන්න පුළුවන්. මහානාහිමිවරුන්ගේ බලය බින්දා. එහෙනම් මේවා වෙන වෙනම දාන්න. එහෙනම් කපන්නේ කොට නැත්නම් මං කියන ඔක්කොම දාන්න. ඒ හින්දා මේ කතා කරන්නේ රටේ මිනිස්සු වෙන්නේ. අල්ලි වලට එහෙම මේ නැමෙන්න මිනිස්සු නෙවෙයි අපි. ඒ හින්දා මේක කියනවා, අදත් කියනවා, හෙටත් කියනවා. එහෙනම් ආගමක් දහමක් නැහැ. මල්ලාදනේ කඩනවා, විනාශ කරනවා, වන්දනා කරන මිනිස්සුන් කරදර කරනවා. මේ පූජා පුණුවට දැනටත් එක පොලිස් නිලධාරියා ඉන්නේ. කියන්න ඕනේ ජනාධිපතිතුමා, පොලිස් අමාත්‍යතුමා, පොලිස් පතිතුමා එකෙක්වත් නැහැ. ඒ හින්දා මෙන්න මේ මහින්ද රාජපක්ෂ මහත්තයා දීලා තියෙන ඩියුටි වගේ තමයි හින්දලේ ඩියුටි, පන්තලේ ඩියුටි. හරිද? ඒ හින්දා මේ ඔක්කොම පරිගැනීමක් කරනවා. මේක කරන්නේ පක්ෂපාතයෙන් බෙද පොදුවේම ඔය ඡන්දය දුන්නු අම්මලා තාත්තලාගේ දරුවෝ ටික විනාශ කරන්න යනවා. ඒ හින්දා හරිනි නෙමෙයි. උඹලගේ 160ම ඵලයලා චුත වෙලා චුත කරන්න ඕනේ, නැගිටින්න ඕනේ. ඒ හින්දා මේක කෙරුවොත් ඊට පස්සේ ඔය ඉන්නේ උන්ට අබකරණම් හුප්පේ. ඡන්දේ දීපේ උන්ට නොදුන්නේ උන්ට. ඒ හින්දා රට ගැන කැක්කමක් තියෙන. මේ ආගම් ගැන කැක්කමක් නේ. සියලු ජාතීන් සියලු ආගම එකතු වෙලා මේ මිනිස්සු ටික පන්නන්න හැටි වෙන්න ඕනේ. ජාත්‍යන්තර අධිකරණයට යන්න ඕනේ. ළමා අපචාර තියෙනවා, ළමා අපචාර. විමල් රත්නායක, කවුද ලාල් කාන්ත, කවුද හරණි අමර, ඒ හරණි ඊට පස්සේ ඔය බෝල් රාජ්දල් පෝල් රාජ්දා ඊට පස්සේ තව කවුද විමල්ගේ නෝනා කවුද මේ තව කවුද කෙනෙක් කියන ගණිකාවෘත කියන්නේ ඔය ඔක්කොම එකතු වෙලා කරන්නේ සාධනීය දේවල් නෙවෙයි, රටට කරන විනාශ. ඒ හින්දා එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඔක්කොම එකතු වෙන්න ඕනේ. සංවිධානය කරන්න ඕනේ. සේනාව සංවිධානය යුද්ධයකට යනවා වගේ මේක කරන්න වෙලා තියෙන්නේ. මොකද මේ අනපනත් අපිට එපා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න දන්නේ නැත්නම් පරණ එක තියාපල්ලා. ඒක පරණ එක තියාපල්ලා. අපිට ඕක ඉස්සෙල් ඉගෙනවනේ. මොකද්ද ඔය දැන් ඉන්නේ උන් සානු නම් නිම්න ගංගා මොකද පොකුණු දන්නෙත් නැහැ, නකල්ස් දන්නෙත් නැහැ. ඒක නේ ගිහලා මඩකල්පුඩි ගිහලා කියන්නේ මේ මල්ලතු එයින් බයිනවා කියලා. ඒ හින්දා මෙවුන් මේ භෞතික විද්‍යාව කියලා එකක් ඉස්සර එක තිබ්බනේ. ඒකේ ඔය ඔක්කොම තිබුණා. ලෝකේ පළවෙනි රටේ මේල් ඇන් ෆීමේල් කියලා ජෝර්ජ් කවුද මේ ට්‍රම්ප් කියනවනම් ඒක ඉවත් කරපු ටිකයි මේ හරිනේ කියන මේව රාජ්‍යනෝ සංවිධානර ඩයස්පෝරාව අර කූතාණ්ඩිය නායා නටනවා වගේ, රිලා නටනවා වගේ, මුකුටියා නටනවා වගේ මේක වෙන පැත්තකින් ඉඳලා සල්ලි වලට නටන උන් ටිකක් ඉන්නේ. ඒකයි ජාතියක් ගැන, රටක් ගැන කිසිම ඇල්මක් බැල්මක් නැති, වගේ වගක් නැති ජාතියක්. එහෙනම් කිසි අනුකම්පාවක් නැති, රට ගැන හිතන්නේ නැති, බොරුවට ප්‍රදර්ශනය කරන මිනිස්සු ටිකක් මේකේ ඉන්නේ. බොරුව කියලා වපුල රට මෙහෙලිලා කම්පා වෙලා තියෙන්නේ. එහෙනම් මේ වගේ අපචාර කරනකොට මේ රට ගිලා බයිනවා. මේ දරුවන්ට කරන විනාශෙට. ඒ හින්දා ඔයාලා ඔක්කොම එකතු වෙන්න ඕනේ. දැන් මෙතෙන් නාමල් විතරයි ආවේ, අනිත් ඒගොල්ලොත් එකතු වෙලා. මමත් එන්න. මේ රට බේර ගන්න ලැහැත් කියලා මේ දරුවෝ ටික විනාශ. දේශපාලන නෙවෙයි, රට බේර ගන්න ලැහැත් කියලා.